මිඩ්ලැප් ටොක්ස් වලින් අද අපි කතා කරන්නේ වෙනද වගේම ඉතාමත් වැදගත් රුධිර පරීක්ෂණයක් ගැන. අද කතා කරන්නේ අපි හිමොග්ලොබින් ගැන. ඔයගොල්ලන්ට ડોක්ටර් කියලා තියනවද හිමොග්ලොබින් එක චෙක් කරන්න කියලා? එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ රිපෝට් වල විශේෂයෙන්ම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක හරි රිපෝට් එක ඔයගොල්ලන්ට සඳහන් කරලා දීලා තියෙනවද හිමොග්ලොබින් වැඩි කියලා හරි අඩුයි කියලා හරි? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට නිදිමත ගතියක්, මහන්සි ගතියක්, කෙටි හුස්ම ගන්න ගතියක් එම තියෙනවද? එහෙමනම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්. හිමොග්ලොබින් ගැන ඉතාමත් සරලව විස්තර සහිතව අපි අද මේ වීඩියෝ එක තුලින් කතා කරන්නට සූදානම්. මොනවද හිමොග්ලොබින් කියන්නේ? මේකේ කාර්යභාරය මොකක්ද? කොහොමද හිමොග්ලොබින් චෙක් කරන්නේ? කොහොමද හිමොග්ලොබින් රිපෝට් එකක් කියවගන්නේ? ඒ කියන්නේ හිමොග්ලොබින් වල normal ranges මොනවද? හිමොග්ලොබින් වැඩි නම් මොකද වෙන්නේ? හිමොග්ලොබින් අඩුයි නම් මොකද වෙන්නේ? කොහොමද මේවායින් වළකින්නේ? සහ මේ සඳහා ගැළපෙන විදිහේ අපි ඩයට් ප්ලෑන් එකක් වගේ දෙයක්ත් යෝජනා කරන්නට සූදානම් මේ වීඩියෝ එක තුලින්. කතා කරන්නේ හිමොග්ලොබින් කියන්නේ මොකක්ද කියලා. හිමොග්ලොබින් කියන්නේ අපේ ලේවල තියෙන අයන් අඩංගු වන ප්‍රෝටීන් එකක්. මේක තියෙන්නේ රතු රුධිර සෛල තුල. මේකේ ව්‍යුහයේ තියෙනවා හීම් සහ ග්ලොබින් කියන කොටස්. හීම් කොටස තුල තමයි යකඩ අඩංගු වෙන්නේ. ඒ යකඩ තමයි, ඒ අයන් තමයි ඔක්සිජන් බයින්ඩ් කරගන්නේ. සරලව කිව්වොත් හිමොග්ලොබින් එකක් සමාන වෙනවා. ඒ කියන්නේ හිමොග්ලොබින් එකක් කියන්නේ ඔක්සිජන් ප්‍රවාහනය කරන මොලිකියුල් එකක් හැටියටත් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් හිමොග්ලොබින් එකක ස්ට්‍රක්චර් එක, ඒ කියන්නේ ව්‍යුහය සහ ෆන්ක්ෂන් එක ගත්තොත් හිමොග්ලොබින් මොලිකියුල් එකේ තියෙනවා චේන්ස් 4ක්. ඒ කියන්නේ ග්ලොබින් චේන් 4ක් තියෙනවා. ඔක්සිජන් මොලිකියුල් 4ක්. ඒක හින්දා හිමොග්ලොබින් එක මොලිකියුල් එකකට බයින්ඩ් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ එක හිමොග්ලොබින් එකක් ඔක්සිජන් 4ක් ප්‍රවාහනය කරනවා. එතකොට අපි හුස්ම ගන්නකොට අපේ හුස්මත් එක්ක වැටි ඔක්සිජන් ප්‍රමාණයක් අපේ පෙනහළු වලට යනවා. එතකොට එතනදී හිමොග්ලොබින් ඒ ඔක්සිජන් බයින්ඩ් කරගන්නවා. මේ ඔක්සිජන් රුධිරය හරහා ගිහිල්ලා අපේ ටිෂු වලදී එහෙම නැත්නම් අපේ ශරීරයේ සෛලවලදී මේ ඔක්සිජන් නිදහස් කරනවා ඒ සෛලවල ප්‍රයෝජනයට. හිමොග්ලොබින් ටෙස්ට් එකක් කියන්නේ ඉතාමත් සරල පරීක්ෂණයක්. ගොඩක් වෙලාවට නෙමෙයි හැම වෙලේම ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණයේ ඇතුළත අනෙක් රුධිර පරීක්ෂණත් එක්ක මේ කියන්නේ රතු රුධිර සෛල ප්‍රමාණය, සුදු රුධිර සෛල ප්‍රමාණය, පට්ටිකා ප්‍රමාණය හැරුණුකොට හිමොග්ලොබින් ප්‍රමාණයත් සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයේදී හිමොග්ලොබින් ප්‍රමාණය විතරක් නෙවෙයි. එක රුධිර සෛලයක, එක රතු රුධිර සෛලයක තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයත්, එක ඒකක පරිමාවක තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයත් සඳහන් කරලා තියෙනවා. එක සෛලයක තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයට අපි කියනවා මීන් සෙල් හිමොග්ලොබින් කියලා. එක ඒකක පරිමාවක තියෙන හිමොග්ලොබින් ප්‍රමාණයට අපි කියනවා මීන් සෙල් හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් කියලා. එහෙම නැත්නම් MCHC කියලා. ડોක්ටර් ඔයගලන්ට කියලා තිබ්බොත් හිමොග්ලොබින් එක චෙක් කරන්න කියලා, ඔයගොල්ලෝ රසායනාගාරයට යනවා නම් ඒ ටෙස්ට් එකට පෙර සූදානම් වීමක් අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි ඒත් එක තව ටෙස්ට් කරන්න කියලා ඒ ටෙස්ට් වලට ෆාස්ටිං එක අවශ්‍ය නම් ඒත් එක්කම ඔයගොල්ලන්ට ලේක දෙන්නට පුළුවන්, ලේක ගන්නට පුළුවන්. මේක ඉතාමත් සරල පරීක්ෂණයක්. ලේක ගන්නවා, ලේක එකතු කරන්න ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණයට රුධිරය එකතු කරන ටියුබ් එකටම තමයි. ගොඩක් වෙලාවට මේක දම් පාට මෝඩියක් තියෙන්නේ. මේ ටියුබ් එක ඇතුළෙත් අපිට දකින්නට පුළුවන් පුංචි දියරයක් අඩංගු වෙනවා. ඒ තමයි ලේක කැටි ගැහෙන එක වළක්වන්නට එකතු කරලා තියෙන රුධිර ප්‍රතිකැටිකාරකය. සාමාන්‍ය හිමොග්ලොබින් එහෙම නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණය සඳහා අපි පාවිච්චි කරන රුධිර ප්‍රතිකැටිකාරකය තමයි EDTA කියන රුධිර ප්‍රතිකැටිකාරකය. දැන් ඔයගොල්ලන්ට රසායනාගාරයේ රිපෝට් එක ආවා. අපි දැන් බලමු කොහොමද මේ රිපෝට් එකක් කියවගන්නේ කියලා. ඒ කියන්නේ හිමොග්ලොබින් වැඩි කියන්නේ කොච්චරකින් වැඩි වුණොත්ද, අඩුයි කියන්නේ කොච්චරකින් අඩු වුණොත්ද, සහ සාමාන්‍ය කෙනෙකුගේ නම්, නිරෝගී කෙනෙකුගේ නම් මොන වගේ මට්ටමකද හිමොග්ලොබින් ප්‍රමාණය තියෙන්නට ඕනි කියලා. සාමාන්‍යයෙන් ගැහැණු පිරිමි කියන ලිංග භේදයේ අනුව හිමොග්ලොබින් මට්ටම වෙනස් වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගේ නම් හිමොග්ලොබින් ප්‍රමාණය 13ත් 17ත් අතර ප්‍රමාණයක් තමයි නිරෝගී පුද්ගලයෙකුගේ සලකන්නේ. මේකට භාවිතා කරන ඒකකය තමයි ග්‍රෑම් per ඩෙසිලීටර්. කාන්තාවකගේ නම් සාමාන්‍ය
හිමොග්ලොබින් මට්ටම හැටියට අපි සලකන්නේ 12ත් 15ත් අතර ප්‍රමාණයක් ග්‍රෑම් per ඩෙසිලිටර්. මේක සුළු සුළු වශයෙන් රසායනාගාරවල හැටියට හෝ රටවල් අනුව වෙනස් වෙන්නට පුළුවන්. මෙම ගැහැණු පිරිමි භේදය අනුව විතරක් නෙවෙයි. තවත් සමහර කරුණු කාරණා අනුවත් හිමොග්ලොබින් මට්ටම වෙනස් වෙන්නට පුළුවන්. රෝගී තත්ත්වයන් හැර. සාමාන්‍යයෙන් කාන්තාවක් ඔබ ප්‍රෙග්නන්ට් නම් ගර්භණී අම්ම කෙනෙක් නම් ගොඩක් වෙලාවට හිමොග්ලොබින් මට්ටම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට දකින්නට පුළුවන්, ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ක්ලිනික් එකට ගියාට පස්සේ, මාතෘ සායනයට ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට කියනවා නිරන්තරයෙන්ම හිමොග්ලොබින් එකක් චෙක් කරලා බලන්නට කියලා. ඒ විතරකුත් නෙවෙයි, ඒ වෙලාවට හිමොග්ලොබින් මට්ටම අඩුයි නම් ඔයගොල්ලන්ට යකඩ පෙති ගන්නටත් කියලා කියනවා ඇති. මේකටත් හේතුවක් තියෙනවා. මොකද හිමොග්ලොබින් හැදෙන්නට යකඩ අවශ්‍ය වෙනවා කියලා මම හිමොග්ලොබින් පිළිබඳව කතා කරද්දී ඔයගොල්ලන්ට මුලින්ම සඳහන් කරා. දැන් අපි හිතමු අපි ළඟට රිපෝට් එක ආවා. දැන් එතකොට අර මම කියපු සාමාන්‍ය අගයන් වලට උඩින් තියෙනවා නම්, ඒ කියන්නේ පිරිමි කෙනෙකුගේ නම් 13යි 17යි සාමාන්‍ය අගේ, එතකොට 17ට වඩා වැඩි නම් හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි. අපි එහෙම අයට කියනවා පොලිසයිටීමියා තත්වයන් කියලා. එතකොට 13ට වඩා අඩුයි නම්, ඒ කියන්නේ දශමයක් හෝ එකක් දෙකක් හැටියට නෙවෙයි, ගොඩක් අඩුයි නම්, 12ට වඩා ගොඩක් අඩුයි නම් අපි කියනවා ඒගොල්ලන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇනීමියා තත්වයන් තියෙනවා කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්. දැන් කාන්තාවක ගත්තාම 12යි 15යි අතර නම් සාමාන්‍ය අගය, 15ට වඩා ගොඩක් වැඩි නම් පොලිසයිටීමියා තත්ත්වය, ඒ කියන්නේ හිමොග්ලොබින් වැඩි, 12ට වඩා ගොඩක් අඩුයි නම් ඇනීමියා තත්ත්වය, ඒ කියන්නේ ලේ හිඟකමක් තියෙනවා, රක්තහීනතාවයක් තියෙනවා. දැන් එතකොට මේක වෙන්නේ කොහොමද? දැන් ලේ අඩු වෙන්නේ කොහොමද? හිමොග්ලොබින් අඩු වෙන්නේ කොහොමද? හිමොග්ලොබින් තියෙන්නේ රතු රුධිර සෛලවල. එක්කෝ රතු රුධිර සෛලවල හිමොග්ලොබින් හැදෙන ප්‍රමාණය අඩු හින්දා හිමොග්ලොබින් අඩු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රතු රුධිර සෛලවල ප්‍රමාණවත් පරිදි හිමොග්ලොබින් තියෙනවා. හැබැයි රතු රුධිර සෛල ඉක්මනට විනාශ වෙනවා හැදෙන වේගයට වඩා වැඩි වේගයකින්. එහෙම වුණාමත් හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, ඔබගේ ශරීරයෙන් එකපාරටම රුධිරය ඉතා විශාල ප්‍රමාණයක් අයින් වුණොත් හිමොග්ලොබින් මට්ටම අඩු අගයක් තමයි ඕගොල්ලන්ට දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා, කැපීමක් හින්දා හරි, එහෙම නැත්නම් ඔයගොල්ලෝ පිළිස්සීමට ලක් වෙලා හරි රුධිරය වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලන්ගේ ශරීරයෙන් ඉවත් වුණොත් අන්න ඒ වෙලාවටත් රක්තහීනතා මට්ටමක් ඔයගොල්ලන්ට දකින්නට පුළුවන් වෙනවා. ඇනීමියා තමයි හිමොග්ලොබින් අඩුවීම අපිට පෙන්වන ප්‍රධානතම කාරණාව. ඇනීමියා තත්ත්වයන් ඇතිවන්නට බලපාන හේතු තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ආහාර පුරුදු, ඒ කියන්නේ පෝෂ්‍යදායී ආහාර, යකඩ අඩංගු ආහාර ගන්නේ නැති එක. එහෙම නැත්නම් සමහරලාට අඩු වෙන, මම අර මුලින් සඳහන් කරපු විදිහට ප්‍රෙග්නන්සි නම්, ඒ කියන්නේ ඔයගොල්ලෝ ගර්භණී නම්, ඒ වගේම තමයි ක්‍රොනික් ඩිසීසස් තියෙනවා නම්, ඒ කියන්නේ කාලයක් පුරා පවතින රෝගාබාධ තියෙනවා නම්, ගොඩක් වෙලාවට වකුගඩු රෝග වගේ තියෙනවා නම්, ඒ අයගේ ගොඩක් වෙලාවට හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි බ්ලඩ් ලොස් එකක් වුණා නම්, අර මම කලින් සඳහන් කරා වගේ වැඩි රුධිර ප්‍රමාණයක් ඔයගොල්ලන්ගේ ශරීරයෙන් ඉවත් වුණා නම්, එහෙම වුණාමත් හිමොග්ලොබින් අඩු වෙන්නට පුළුවන්. ඊට අමතරව ශරීරයට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ මොකක් හරි ගැටලුවක් හින්දා, මොකක් හරි ප්‍රශ්නයක් හින්දා යකඩ උරා ගැනීම පිළිබඳව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම්, එහෙම වුණාමත් යකඩ අඩුයි, හිමොග්ලොබින් හැදෙන්න, එතකොටත් හිමොග්ලොබින් අඩු වෙන්නට පුළුවන්. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙනකොට අපි කියන්නේ ඇනීමියා තත්ත්වයක් කියලා. එහෙම නැත්නම් රක්තහීනතා තත්ත්වයක් කියලා. රක්තහීන තත්ත්වයන්, ඇනීමියා තත්ත්වයන් ප්‍රධාන වශයෙන් 5ක් අපිට දකින්නට පුළුවන්. ප්‍රධානතම එක, බහුලතම එක තමයි අයන් ඩෙෆිෂන්සි ඇනීමියා. ඊට අමතරව විටමින් B12 ඩෙෆිෂන්සි ඇනීමියා, ෆෝලේට් ඩෙෆිෂන්සි ඇනීමියා, හිමොලිටික් ඇනීමියා සහ ඒප්ලාස්ටික් ඇනීමියා. මේවා තමයි ඇනීමියා තත්ත්වයන්. මේ අතරින් අයන් ඩෙෆිෂන්සි ඇනීමියා තත්ත්වය තමයි ප්‍රධානතම එක, බහුලතම එක. හිමොග්ලොබින් එකක් චෙක් කරලා බලලා ලේ අඩුයිද කියලා බලලා ඇනීමියා තියෙනවද කියලා හොයාගන්නට පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලන්ට තියෙනවා නම් මහන්සි ගතියක්, කම්මැලි ගතියක්, නිදිමත ගතියක්, ඒ වගේම කෙටි හුස්ම ගන්න ගතියක්, හાર્ට් බීට් එක වැඩි ගතියක්, ඒ විතරක් නෙවෙයි පේල් ගතියක්, අර හොඳටම සුදුමැලි ගතියක් වගේ තියෙනවා නම්, සහ
ඔගොල්ලන් නියපොතු හැම ගොඩක් වෙලාවට කැඩිලා යනවා නම් බොහෝ වෙලාවට රක්තහීනතාවය ඇනීමේ තත්ත්වයක් වෙන්නට පුළුවන්. හිමොග්ලොබින් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි වුණාම අපි ඒකට කියනවා පොලිසයිතීමියා කියලා. පොලිසයිතීමියා ඇතිවෙන්නට හේතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රධාන කාරණාව තමයි ඔබ දුම්පානය කිරීම. දුම්පානය කරනවා නම් හිමොග්ලොබින් වැඩි වෙනවා. ඩිහයිඩ්‍රේට් වෙලා නම් ඒත් හිමොග්ලොබින් වැඩි වෙන්නට පුළුවන්. මොනයම් හෝ පෙනහළු ආශ්‍රිත රෝගාබාධ තියෙනවා නම් හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කඳු මුදුන් වල ජීවත් වන ජනතාවගේ ගොඩක් වෙලාවට හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි. ඒ විතරක් නෙවෙයි ගොඩාක් වෙලාවට ඉතාමත් දුර්ලභ ගණයේ රුධිරය හා සම්බන්ධ රෝගාබාධ තිබෙන්නට පුළුවන්. එහෙම වුණාමත් හිමොග්ලොබින් ප්‍රමාණය වැඩියෙන් තියෙනවා. ද පොලිසයිතීමියා තියෙන රෝගීන්ගේ මෙන්න මේ රෝග ලක්ෂණ අපිට දකින්නට පුළුවන්. ගොඩක් වෙලාවට ඔළුවේ කැක්කමක් තිබෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කැරකැබිල්ල වගේ ගතියක් තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මුහුණේ රතු පාට සම අපිට දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇස් හා සම්බන්ධ පෙනීමේ දුර්වලතාවයන් හෝ පෙනීමේ කිසියම් රෝගාබාධ තත්ත්වයන් දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර නෑවට පස්සෙත් හැමේ කසන ගතියක් තිබෙනවා නම් ගොඩක් වෙලාවට මේ පොලිසයිතීමියා තත්ත්වයේ රෝගාබාධ වෙන්නට පුළුවන්. දැන් පොලිසයිතීමියා මේ රෝගාබාධ තියෙන එක විතරක් නෙවෙයි මේකේ භයානකම කාරණාව තමයි මේකදී වෙන්නේ රුධිරය තික් වෙනවා, වෙලොසිටි එක වැඩි වෙනවා, ඝනකම වැඩි වෙනවා. එහෙම වුණාම රුධිරයේ ක්ලොට් ඇති වෙන්නට පුළුවන්. මේක ප්‍රධාන වශයෙන්ම හදවතේ හෝ මොළයේ හෝ ඇති වුණොත් ඔබ දන්නවා සිදු වෙන්නට පුළුවන් ජීවිත හානියක් පවා. ඒක හින්දා හිමොග්ලොබින් අඩු වෙන එක ගැන වගේම හිමොග්ලොබින් වැඩි වෙන එක ගැනත් ඔබ වැඩිපුර අවධානය යොමු කරන්නට ඕනි. හිමොග්ලොබින් අඩුයි නම් හිමොග්ලොබින් වැඩි කරගන්නට ඕනි අවශ්‍ය ප්‍රමාණයට. කොහොමද අපි වැඩි කරගන්නේ? හොඳ ප්‍රොඩක්ෂන් එකක් හදාගන්න එක. හොඳ ප්‍රොඩක්ෂන් එකක් හදාගන්නට නම් අයන් තියෙන්නට ඕනි අපි ගන්න ආහාර වේලෙන්. මොනවද අයන් අඩංගු ආහාර? විශේෂයෙන්ම නිවිති වගේ දේවල්, ඒ වගේම තමයි පීකුදු ආහාරයට ගන්නට පුළුවන් සතුන්ගෙන් ලබා ගන්නා, රතු මස් ආහාරයට ගන්නට පුළුවන්, බෝංචි වර්ග, බීන්ස් වර්ග ආහාරයට එකතු කර ගන්නට පුළුවන්. ඊට අමතරව විටමින් C අඩංගු ආහාරත් ඔයගොල්ලන්ගේ ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන් නම් මේක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. මොකද යකඩ ශරීරයට උරා ගැනීම සඳහා විටමින් C ඉතාමත් වැදගත්. එතකොට මොනවද විටමින් C අඩංගු ආහාර? ඔරේන්ජ්, ලෙමන් සහ පේර මේ වගේ දේවල් වල ගොඩක් වෙලාවට විටමින් C අඩංගු වෙනවා. විටමින් C අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කරගත්තොත් අයන් ශරීරයට උරා ගැනීමට මේක ඉතාමත් වැදගත්. එතකොට මම අර කියවනේ නරක පුරුදු තියෙනවා කියලා සාමාන්‍යයෙන්. දැන් නරක පුරුදු හැටියට ගත්තාම දැන් කෑම ප්‍රධාන ආහාර වේලක් ගත්තට පස්සේ ඔයගොල්ලෝ තේ එකක් බොන්නට පුරුදු වෙලා ඉන්නවා නම් මේක නතර කරන්නට ඕනේ. මොකද ප්‍රධාන ආහාර වේලක් ගත්තට පස්සේ තේ එකක් වගේ දේවල් බිව්වොත් අපේ ශරීරයට යකඩ උරා ගන්න එක අඩු වෙනවා. ඒකත් පසු කාලීනව රක්තහීනතාවය ඇතිවන්නට පුළුවන්. ඒක හින්දා මෙන්න මේ වගේ මං කියපු විදිහේ ඩයට් ප්ලෑන් එකක් ඔයගොල්ලන්ට හදාගන්නට පුළුවන් නම් ගොඩක් වෙලාවට හිමොග්ලොබින් හොඳ මට්ටමක ඔයගොල්ලන්ට තියාගන්නට පුළුවන්. ඒ කියන්නේ ඇනීමියා තත්වයන්ගෙන් වළකින්නට පුළුවන්. දැන් පොලිසයිතීමියා වගේ රෝග තත්වයන් ඇති වෙන එක වළක්වා ගන්නට ඔයගොල්ලන්ට මොකක්ද කරන්නට පුළුවන්? මම අර කිව්වනේ දැන් ඩිහයිඩ්‍රේෂන් වුණොත් ඔයගොල්ලන්ගෙට පොලිසයිතීමියා වගේ තත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒක හින්දා අපිට පුළුවන් හොඳට ජලය පානය කරන්න. ඔයගොල්ලෝ දුම්පානය කරන කෙනෙක් නම් දුම්පානය නතර කරන්නට පුළුවන්. හැබැයි දැන් මේ දේවල් ආහාර මගින් හදාගන්නට පුළුවන් දේවල් හරි Tamanට පාලනය කරගන්නට පුළුවන් මට්ටමක නම් හිමොග්ලොබින් අඩු වෙලා තියෙන්නේ මේ විදිහට කරන්නට පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට තියෙන්නේ සිවියර් ගැන දරුණු ගණේ ඇනීමියා තත්වයක් නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා යකඩ පෙති ඔයගොල්ලන්ට ගන්නට පුළුවන්. හැබැයි ඒක ඔයගොල්ලන්ගේ හිතුවමනාපයට කරන්නට එපා. වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍යවරයාගේ උපදෙස් අනුව තමයි ඒ යකඩ පෙති ගන්නට ඕනි. එහෙම නැත්නම් වෙනත් විදිහේ රෝගාබාධ ඔයගොල්ලන්ගේ ශරීරය තුල ඇති වෙන්නට පුළුවන්.